Retail Hub app එක හරහා සිම්පත් මාරු කිරීමේ ක්‍රියාවලිය. Retail Hub app එක වෙත පිවිස SIM change style එක මත ක්ලික් කරන්න. මාරු කිරීමට අවශ්‍ය ඩයලොග් හෝ Airtel සිම්පතට අදාළ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. සිම්පත අවසන් වරට භාවිතා කළ දුරකථනයේ එමි අංකය ඇතුළත් කරන්න. එම එමි අංකය දැන ගැනීම සඳහා අවසන් වරට භාවිතා කළ දුරකථනයේ තරුව කොටු සලකුණ 0.6යි කොටු සලකුණ ඩයල් කරන ලෙස පාරිභෝගිකයාව දැනුවත් කරන්න. දින 14ක් ඇතුළත සිම්පත භාවිතා කර ලබාගත් ඕනෑම දුරකථන අංක 5ක් පාරිභෝගිකයාගෙන් විමසා ඇතුළත් කරන්න. පාරිභෝගිකයා සතු ජාතික හැඳුනුම්පත හෝ වළංගු රියදුරු බලපත්‍රය හෝ වළංගු විදේශ ගමන් බලපත්‍රය තෝරන්න. පාරිභෝගික හැඳුනුම්පතේ ඡායාරූපය ලබා ගැනීමට අදාළ එකඟතාවය පාරිභෝගිකයාගෙන් විමසා කස්ටමර් කන්සෙන්ට් නෝටිස් පණිවිඩයේ කන්ටිනියු බොත්තම ක්ලික් කරන්න. එකඟතාවය තහවුරු කරමින් පාරිභෝගික අත්සන පාරිභෝගිකයාගෙන් තිරය මත ලබා ගැනීම අනිවාර්ය වේ. හැඳුනුම්පතෙහි ඉදිරිපස ඡායාරූපයක් ලබා ගන්න. ඇප් එක විසින් ස්වයංක්‍රීයව හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීම සිදු කරනු ඇත. එසේ නැතහොත් නිවැරදි අංකය ටයිප් කිරීමද කළ හැක. දෙවනුව හැඳුනුම්පතේ පසුපස ඡායාරූපය ලබා ගන්න. පාරිභෝගිකයාගේ මුහුණේ සජීව ඡායාරූපයක් ලබා ගන්න. SIM හෝ eSIM ලෙස අවශ්‍ය SIM වර්ගය තෝරන්න. පාරිභෝගිකයා හට SIM කාඩ් පතක් අවශ්‍ය නම් පහත පියවර අනුගමනය කරන්න. නව SIM පතෙහි ඇති සීරියල් අංකය ඇතුළත් කරන්න. පාරිභෝගිකයා සතු විකල්ප දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් ඇතුළත් කරන්න. මෙය අත්‍යවශ්‍ය පියවරක් නොවේයි. සිම්පත් මාරු කිරීම සඳහා ඔබගෙන් අයවෙන ගාස්තුව තිරයේ දිස්වනු ඇත. ඇතුළත් කළ තොරතුරු වල නිර්වද්‍යතාවය නැවත පරීක්ෂා කර බලා නියමයන් හා කොන්දේසිවලට පාරිභෝගිකයාගේ එකඟතාවය තහවුරු කර ගනිමින් Terms and Conditions ක්ලික් කරන්න. ඇතුළත් කළ තොරතුරු වල නිර්වද්‍යතාවය තහවුරු කිරීමට ඔබේ අත්සන තිරය මත ඇතුළත් කරන්න. ඔබ භාවිතා කරන්නේ EasyCash ගිණුමක් නම් ඔබ වෙත ලැබෙන EasyCash පින් අංකය ඇතුළත් කරන්න. Confirm බොත්තම මත ක්ලික් කරන්න. ඇතුළත් කළ තොරතුරු පසුබිම් අන්තය වෙත යොමු වන අතර පාරිභෝගිකයා වෙත ලබා දෙන නව SIM කාඩ් පත පැය 3කට පසු සක්‍රිය වනු ඇත. මේ පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරන්න. පාරිභෝගිකයා හට eSIM එකක් අවශ්‍ය නම් පහත පියවර අනුගමනය කරන්න. eSIM තෝරන්න. ඊමේල් ලිපිනය ඇතුළත් කිරීම අනිවාර්ය වේ. පාරිභෝගිකයා සතු විකල්ප දුරකථන අංකය ඇතුළත් කරන්න. මෙය අත්‍යවශ්‍ය පියවරක් නොවේ. ඊමේල් ලිපිනයට ලැබෙන OTP අංකය ඇතුළත් කරන්න. නැතහොත් රීසෙන්ඩ් මත ක්ලික් කර ලැබෙන නව OTP අංකය ඇතුළත් කරන්න. ඇතුළත් කළ තොරතුරු වල නිර්වද්‍යතාවය නැවත පරීක්ෂා කර බලා නියමයන් හා කොන්දේසිවලට පාරිභෝගිකයාගේ එකඟතාවය තහවුරු කර ගනිමින් Terms and Conditions ක්ලික් කරන්න. ඇතුළත් කළ තොරතුරු වල නිර්වද්‍යතාවය තහවුරු කිරීමට ඔබේ අත්සන තිරය මත ඇතුළත් කරන්න. ඔබ භාවිතා කරන්නේ EasyCash ගිණුමක් නම් ඔබ වෙත ලැබෙන EasyCash පින් අංකය ඇතුළත් කරන්න. Confirm බොත්තම මත ක්ලික් කරන්න. එවිට ඇතුළත් කළ තොරතුරු පසුබිම් අන්තය වෙත යොමු වන අතර පාරිභෝගිකයා වෙත ලබා දෙන නව eSIM ප්‍රොෆයිල් එකට අදාළ QR කෝඩ් එක පැය 3කට පසු පාරිභෝගිකයා හට ලැබෙනු ඇත. මේ පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරන්න.